ආයිබෝවන් ශිෂ්‍යත්ව විභාගෙට ලං වෙලා හැමෝම කලබල වෙලා මං හිතන්නේ දරුවෝ නම් කලබල වෙලා නැහැ දෙමව්පියෝ කලබල වෙලා සමහර වෙලාවට ගුරුවරුත් කලබල වෙලා මෙන්න මේ වැඩිහිටියන්ගේ කලබල වීම දරුවාට හොඳ විභාග ප්‍රතිඵලයක් කරා යන්න බලපානවා. මොකද අම්මා තාත්තට විභාගෙ ලියන්න බැරි නිසා අම්මලා තාත්තලා උත්සාහ කරනවා දරුවා ලවා තමන්ගේ හිතේ තියෙන වැඩ ටික ඔක්කොම මේ දවස් ටිකේ ඉවර කරගන්න. අම්මට හිතුනොත් අම්මට තොරතුරක් ලැබුණොත් ඉස්කෝලේ ගේට්ටුව ළඟදී මොකක් හරි බොරු කතාවක මෙන්න මේ වගේ ගැටලුවක් එන්න ඉඩ තියෙනවා. ලැබෙන ඡේදෙ මේකයි. රචනාවට ලැබෙන්නේ මේ වගේ මාතෘකාවක්. ඊට පස්සේ අම්මලා ඕවා අහගෙන ඇවිල්ලා ගෙදරදී ඒවා Tamanගේ දරුවෝ ලවා කරවන්න උත්සාහ කරනවා. මේක නොකළ යුතුයි. මේක නොකළ යුතුයි. මොකද ඒ කරන දේවල් ඇතුලේ අර යහපත් සෝදානමකින් ඉන්න අපේ අහිංසක දරුවා කලබලයටපත් වෙනවා. එයාට දරා ගන්න බැරි පීඩනයක් එනවා. ඒ නිසා දරුවන්ව කලබල නොකර දරුවන්ට මේ කොහේවත් ලැබෙන තොරතුරු ඔස්සේ ආරංචි ඔස්සේ ලැබෙන බොරු ප්‍රශ්නවලට සෝදානම් කරවීම නොකර අපිට පුළුවන් නම් අර අපි ආපු හරිම ධාරාවේ යන්න ගොඩක් වැදගත්. දූල පුතාලට මං අද විභාගය සම්බන්ධයෙන් ටිකක් වැදගත් කරුණු කීපයක් කියලා දෙනවා. අද මං කියලා දෙන්නේ විභාගෙදී ලැබෙන ගණිත කොටස. දුවේ පුතේ ඔයාගේ විභාගේ ගණිත කොටසෙන් ඔයාට ලකුණු 30ක් 31ක් 32ක් වගේ ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා දෙවන පත්‍රයට. මතක තියාගන්න ඒ ලැබෙන ගණන් එකක්වත් අමාරු ඒවා නෙමෙයි. මං හරි විශ්වාසයෙන් කියන්නේ. ඒ ලැබෙන එකම ගානක්වත් ඔයාට කරන්න බැරි ගණන් නෙමෙයි. දැන් දුවේ පුතේ සාමාන්‍ය සංඛ්‍යා පාඩමෙන් ගණන් 3ක් විතර තියෙනවා. එතන ලකුණු 6ක් විතර ලැබෙනවා. ඉතින් ඔය සංඛ්‍යා පාඩමේ තියෙන පොඩි දේවල් නේ. සංඛ්‍යාවක් අකුරින් ලියන්න, සංඛ්‍යාවක් ඉලක්කමෙන් ලියන්න, නිරූපිතාගය, ස්ථානීයගය, ස්ථානය නේ විහිදුවා ලියන්න, හකුළු වල ලියන්න, ආරෝහණ අවරෝහණ මේ වගේ පුංචි දේවල්. දැන් ඔය සංඛ්‍යා වලට ගණක රාමුත් අයිතිනේ. දැන් ගණක රාමුවක් කියන්නේ හරිය ලේසි ගානක්. එක එක ස්ථානවලට හිමි ගණක ගණන් කරලා බලලා සංඛ්‍යාව ගොඩනගන්නනේ තියෙන්නේ. හැබැයි පුතා මේ ලේසි ගණක රාමු ගාන සමහර විට මම මේ ඔයාට පෙන්නන බලන්නකෝ. මම දැන් ඔයාට පෙන්නනවා ගානක්. පහත ගණක රාමුවේ නිරූපිත සංඛ්‍යාව අකුරෙන් ලියන්න. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ ගණක රාමුවක සංඛ්‍යාව 10ව 3යි 3. 100ව නැ බිඳුව 10ව 6යි 6. එකේව 3යි 6යි 8යි 8. ඉලක්කමෙන් ලියන්නනේ.
හැබැයි බලන්නකො ප්‍රශ්න කෙලවරේ තියෙන උපදෙස් අකුරෙන් ලියන්න. දැන් ගොඩාක් දරුවෝ මේ ලේසි ගාන අර හරියට ප්‍රශ්නේ කියවලා ලියන්න ඕනි විදිය තේරුම් නොගෙන ලිවීම නිසා ලකුණු දෙකක් අහිමි කර මේ ගාන පුංචි වුණාට මේකේ ලැබෙන ලකුණු ගාන දෙකක්. දැන් එහෙනම් මම මුලදී කිව්වා ශිෂ්‍යත්වයට ලැබෙන ගණන් ටික හරි ලේසි කියලා. හැබැයි මේ ලේසි ගණන් වල පොඩි පොඩි බොරු වලවල් දීලා තියෙනවා. ඒ දක්ෂයවන් අනිත් තෝරගන්නේ. පොඩි පොඩි බොරු වලවල් දීලා තියෙනවා. ඒ හින්දා හරියට කියවලා තේරුම් අරගෙන මිසක් පිළිතුර ලියන්න කලබල වෙන්න එපා. හරි. ඊළඟට අපි තව ගානක් අරගෙන බලමු. දැන් බලන්නකෝ. කොටු ජාලයේ තිබෙන රූප කොටස සමමිතික රූපයක් ලැබෙන පරිදි සම්පූර්ණ කරන්න. ඔයාට කොටු ජාලයක් දීලා තියෙනවා. ඒකේ රූපයක් තියෙනවා. හැබැයි සම්පූර්ණ රූපයක් නෙමෙයි. ඔයාට කියනවා සමමිතික රූපයක් ලැබෙන පරිදි සම්පූර්ණ කරන්න කියලා. දැන් ගොඩාක් දරුවෝ පුරුදු වෙලා ඉන්නවා සමමිතික රූප, සමමිතික අක්ෂ ලකුණු කරන්න කඩයිරි වලින්. ඒක හරිනේ. අපි සමමිතික ලක්ෂ, සමමිතික අක්ෂ ලකුණු කරන්නේ කඩයිරි වලින් තමයි. හැබැයි දැන් ඒ පුරුද්දට දැන් මේ ඔයාට පේන ප්‍රශ්නේ කඩයිරි වලින් සම්පූර්ණ කළොත් මොකද වෙන්නේ? අර සමමිතික කියන වචනේ දැක්ක නිසා ඔයාට ලකුණු ලැබෙන්නේ නැහැ. ඇයි? ඔයාට මේකේ කියන්නේ සමමිතික රූපයක් ලැබෙනසේ. සමමිතික රූපයක් ගන්න රූපය අඳින්න කියලා. එතකොට රූපේ ඉතුරු කොටස කඩයිරි වලින් අඳින්න බෑ. දැන් කඩයිරි වලින් අඳින්නේ සමමිතික අක්ෂය විතරයි. දැන් මේකේ කියලා නෑනේ සමමිතික අක්ෂය ලකුණු කරන්න කියලා. අපිට මේකේ කියන්නේ සමමිතික රූපයක් ගන්න මේ දීලා තියෙන රූප කොටස ගැලපෙන විදිහට ඇඳ ගන්න කියලා, සම්පූර්ණ කරගන්න කියලා. එතකොට ඒක කඩයිරි වලින් ඇඳලා බෑ. ඊළඟට මේ වෙලාවෙන් මම කියන්නම්. ඔය අඳින පාට කරන ඒවා දැන් භාග, දශම, ප්‍රස්ථාර මේ වගේ සමමිතික රූප ඕවා අඳිනකොට හැඩතල අඳිනකොට විභාගෙදි කියනවා පෑනෙන් හෝ පැන්සලෙන් කියලා. හැබැයි ඔයා පෑනට යන්න එපා. ඇයි? දැන් හිතන්නකො මේ තිබුණු ප්‍රශ්නේ වුණත් පෑනෙන් ලකුණු කරලා වැරදිච්ච බව තේරුණොත් මොන දෙයියන්ට කියන්නද? ඒ නිසා පුතේ ඔයා හොඳ පැහැදිලි තුඩකින් යුක්ත පැන්සලක් විතරක් විභාගෙදි පාවිච්චි කරන්න. පාට කරන ඒවා, අඳින ඒවා සියල්ලටම. එතකොට ඔයාට වැරදුණු බව දැක්කත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි එහෙනම් ඔන්න විභාගේ ලැබෙන ගණන් ටික ලේසි වුණාට ලේසි ගණන් වල ලකුණු කපා ගන්න කොහොමද කියලා තමයි අද කියලා දුන්නේ. තවත් උපදෙස් වැඩසටහනකින් මුණ ගැසෙමු. ආයුබෝවන්.